මේ අනතුරුව ආරම්භ වීමට නියමිතයි සුපර් මෝටර් තරග ඉසව්ව. The next race at the Wallaby Supercross 2012 in the Group SM Supermotor 250cc event. And in the lineup we can see Janaka Ariyaratna in number 31, Udika Sirimal, Malvike, Sarat Kumar Singh, Lakshman Anur Kumara, Sudeep Vidarshika. Number 87, Udika Srimal Malavige. Number 43, Lakshman Anurakumara. Number 9, Nuranga Shamara. And number 41, Sudeep Vidarshika. සුපර් මෝටර් තරග ඉසව්වේ ආරම්භයට වෙන්න සියලු සූදානමින් සුපර් මෝටර් තරග ඉසව්ව ක්‍රියාත්මක වන්නේ මේ යතුරුපැදි දහවකින් නුවත් මේ තරග මෝටර් තරග පැවැත්වුණු ඒ ධාවන පතේමයි ක්‍රියාත්මක වීම. මෙයයි විශේෂත්වය සුපර් මෝටර් තරග ඉසව්වේ. Well, here we go with the super motard, and the beauty in this race is if you look at the machines that the riders are mounted on, they have the tires are of equal size and they are with very high capacity, cylinder capacity. Of course, as Manju very correctly said, they'll be competing on the usual motorcycle track. But I'm sure you can witness the speed of these vehicles and the power of the machines. You can also hear the combustion, and it's not easy to maneuver this type of vehicle with on the car track, of course, to maintain the stability and ensure the stability of the riders and the vehicle as well. So the vehicles, the wheels are on the equal size. විශේෂම මේ භාවිතා වන යතුරු පැදිසේම මෙහි උපාංගත් මෙහි භාවිතා වන ටයර් පවා සාමාන්‍යයෙන් අපි මහා මාර්ගයේදී භාවිතා කරන ටයර් තමයි භාවිතා කරන්නේ. මේ විශේෂත්වයක් ලෙස සලකන්න පිළිවන්. විශේෂයෙන්ම මේ තරගකරුවන් සාමාන්‍ය යතුරු පැදිය වැඩි වේගය අඛණ්ඩව රඳවා ගන්නට උත්සාහ කරන තරග සමග මේ හඳුන්වන්න පිළිවන්. That's right, Manjula. And, as you can see, these bikes, they are on the main car track, and of course they are very fast, very fast, but difficult to control around the corners. As you can see, they slip around the corners, but the riders are leading now, followed by Sudeep Vidaraka and Lakshman Kumara. Udika Srimal Malavige අධ්‍යක්ෂකෙන් බවුල දහවකෙක් විශේෂම කටුකුරුඳ දහවන පතේ පවා තම අධ්‍යක්ෂකෙන් මුවහත් කරගන්නා වූ දහවකෙක් පන්නල දහවන පතේ සියල්ල දිග්විජය කළ දහවකෙක් මේ නිසා ඔහු තම දහවනේ රිද්මය ඉතා හොඳින් පවත්වා ගනිමින් පෙරමුණට එන්නට මේ වන විට සමත් සිටනවා. වට 6කින් මේ තරගයේ සමන්විතයි. මේ වට 6 තුල මේ වන විට තම වට 5ක නිමාව සටහන් වන්නට නියමිත වන්නේ Malavige මේ වන විට පෙරමුණ ගන්නට සමත් සිටිනවා. In this particular event, he's leading the way, and he's being followed by two other riders. As you can see, the riders have to have tremendous body balance, especially when taking corners. So they are exercising their skill to the limit on this track. අතිශය ප්‍රබල තරගාවලිය මාතම වේගය රඳවා ගනිමින් දැන් තරගකරුවන් මේ තරගෙදී දැඩි වේගයක් රඳී පවත්වා ගන්නවා. විශේෂයෙන්ම මේ උදිකාවේ දකිනවා වංගුවේදී හැරී බලනවා තම ප්‍රතිවාදී තරගකරුවා සහ තම අතර ඇති පරතරය කොයි ආකාරයෙන්ද කියා. අංක 41 සුදීප ඉතාමත් හොඳ තරගයක් ලබා දෙන්නට සූදානමින් මාලවිකේ වෙත. නමුත් තවමත් මාලවිකේ ඉදිරියේ Manjula Udika Sirimal Malavige මේ තරගයේ සෝවේ මේ වර්ෂයේ පිළිපද සිටිනාවක ඒ ස්ථාවරය උරතවාගෙන තිබෙන අපිට දෙලිම දැක ගන්නට පුළුවන්. Malavige තවත් ප්‍රබලතාවකෙක් මේ තරගයේ සෝපවණක් වේ. අතුරු පැත්තේ 450 තරගයේ සෝවේ. ඒ වගේම අද තරග උසායම ඉවර නිසා තරග වේගයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. වප්පු කර යාවේදී සේනකෝගේ සුපුරුදු ඔබට පෙනෙනවා ඇති වංගු පසු කිරීමේදී එක පාදයක් යතුරු පැදියෙන් ඉවත් කරගෙන තමයි සමබරතාවය රැකගන්නේ මේ දාවකින් සියලු දෙනාම.
Diga Sirimal dapat hada vegen padaගෙන උපස්පතේ කරවදිනවා 41 ලාරෝක්‍ය. මේ තුමන සමතරන දාවකි. තරගිසාවේ පස්තේ සහභාගී තරගිසාවක් මේ තරගිසාව වටහායකින් සමන්විතයි. මේ ආතරේදී කිසියම් විදියකින් අපට බලන්නට පිළිවන් නම් මේ පිටුපසින් පැමිණි තරග කරුට තරමක් දුරට දිස්සා යාමක් දක්නට ලැබුණා නම් සමබරතාවය රැක ගන්නට සමත් වූාද. අංක 87 උදික ශ්‍රීමාල් මාලවිගේ තාමත් පෙරමුණේ නමුත් ඔහුට අභියෝග කළ තරගකරු අංක 41කින් තරග වැදුණු සුදීප තරමක පරතරයක් තබාගෙන තිබෙනවා. තරමක් දුරට සමබරතාවය වේටක ගිලිහි යනවා. නමුත් වේටකේ ආරක්ෂා කරගන්න සමත් තබනවා. නමුත් උදික මැනවින් අපේ අතුරු පැතිය හසුරුවා ගන්න සමත්. ශ්‍රීමාල්ට මෙවැනි දාවන මත සුරුදු දාවකේ මේ දාවකෙන් පස් දෙනාම එක හා සමානව අපට නම් කරන්නට පුළුවන්. කෙසේ වුණත් හොඳ ආරම්භයක් ලබා ගත්තා උදික ශ්‍රීමාල් මාලවිගේ අද දිනේදී එයාට අනෙක් තරගකරුවට වඩා මීටර 100ක් පමණ දුර ප්‍රමාණයක් මේ වරිට හඳුනාගෙන තිබෙන්නේ මේ තරගිසව. But there's a huge gap between the first place Malavige and in the second place there's a huge distance between the first and the second places. And second place Lakshman Kumara is in the second place, and third place we have is Sudeep Vidarshika, but actually they are far behind Udika Srimal Malavige. පරංකරුවා නගරයේදී බලවිගේ තෙරමුණ ගන්නවා සුදීප විදර්ශක දෙවන්නා ලෙස රැඳී සිටියාට උඩ තරමක් දුරට අභියෝග කරන්නට සමත් තිබෙනවා. ඔහු දැන් තුන්වැන්නා ලෙස තරග විභේ රැඳී සිටින්නේ පැහැදිලි පරතරයක් නිර්මාණය කරමින් අංක 43 තරග වදින ලක්ෂ්මන් ආනුර කුමාර දෙවන්නා ලෙස ඉදිරියට එන්නට සමත් වෙනවා. යාදරේදී උදික තවදුරටත් ඉදිරිය වේගය රඳවා ගනිමින් දැන් තරග විභේ දක්නට ලැබෙන්නේ. ප්‍රබල වේගයක් ඔහු රඳවා ගන්නට සමත් වෙනවා. දැන් අවසන් වටේටයි මේ තරගකරුවන්ගේ අවතීර්ණ වීම. අවසන් වටේට අවතීර්ණ වීමත් සමගම තවදුරටත් වේගය වැඩි කර ගන්නවාට සැකයක්. මේ තරගකරුවන් දැන් සියලු දෙනාම අවසන් වටේටයි අවතීර්ණ වන්නේ. තවත් තරගයේ ඉදිරියෙන් සිට ආරම්භක සිටම ඉදිරියෙන් සිටින උදික ශ්‍රීමාල් මාලවිගේ අංක 87 දාවක අපේ පෙරේවා ඇති තවත් හදින් තරගයට දැන් අවතීර්ණ වෙමින් උදික ශ්‍රීමාල් උත්සාහ කරන අවසන් තරගකරුවා පසු කරමින් ඉදිරියට යන්නට කියාව ලැබෙවිද උදික ශ්‍රීමාල්ට. ඔව් තමයි දාවක මේ ගියාඩාල ජීවිලා නුරංග චාමර පසු කරමින් ඉදිරියට උත්සාහ කරනවා උදික ශ්‍රීමාල් මාලවිගේ මේ අවස්ථාවේදී. බලමු වටේක පරතරයක් තවන්නවා කියාවක් ලැබෙවිද කියලා තරග නිර්මාණ කරන්න. උදික ශ්‍රීමාල් ඒ ආකාරයෙන්ම හිටු කරන්නට සමත් වෙනවා. මෙන්න ජය කන්ව කරා වෙන්නට සූදානම්. මේ ආතරේදී ප්‍රබල ලෙස තරගය ජය ගන්නට උදික ශ්‍රීමාල් සමත් වන්නේ. තව සතුට ප්‍රකාශ කරනවා යතුරු පැදිය මත නැගෙමින් සමබරතාවය ආරක්ෂා කරනවා. ඔබට පෙනෙනවා ඇති ඒක ප්‍රතිචාර දක්වන ආකාරයේ ජයග්‍රහණය උදම් වී සිටින උදික ශ්‍රීමාල් මාලවිගේ තරගයේ නිමාවේ ආරතරයි. තරගයේ නිමාව සම්පූර්ණ කරනවා හපිස් කාද ජයග්‍රාහී ලීලාවේ යාවන පතේ උදික ශ්‍රීමාල් මාලවිගේ ප්‍රථම ස්ථානයේ දෙවනි ස්ථානයේ ලක්ෂ්මන් ආනුර කුමාර සමග තුන්වන ස්ථානයේ සුදීප් විදර්ශිකයි ලබා ගන්නේ වීරේන්ද්‍ර. Udika Srimal Malavige in the first place, and in the second place Lakshman Anur Kumara, and in the third place Sudeep Vidarshika, and those are the winners of the Super Motard up to 250cc event. මෙන්න සුපර් මෝටර් තරගයේ විශේෂ අවස්ථා විභේදකින්නේ තරග ආරම්භයේ පටන්ම පෙරමුණ ගන්නට මේ තරගයේ එන විටත් තරගයේ ඉදිරියේ සිටිතයි අපේක්ෂා කළ ක්‍රීඩක උදිත ශ්‍රීමාල් මාලවිගේ සමත් වුණා. එතෙන් පටන් ඔහු රඳවාගත් වේගය අඛණ්ඩවම තරග අවසන් වන තෙක්ම රඳවා ගනිමින් ව්‍යාතුරු පැදියේ තා මැනවින් සමබරව පවත්වා ගනිමින් ඔහු ඉදිරියට එන්නට සමත් වුණා. Udita Srimal Malavige was able to sustain the lead that they took in the start, and now you can see how he finished the Super Motard up to 250cc event, and